ඔයාලා හැමෝටම දිල්ලී ප්ලාන්ට් නර්සරි වෙතට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළ වලින් පැල හදාගන්න පුළුවන් ශාක වර්ග 4ක් ගැන. ඉතින් අපි බලමු මොනවද ශාක 4 කියලා. ඉතින් පළවෙනියට තියෙනවා අපි හැමෝම දන්න ස්නේක් ප්ලාන්ට් කියලා හඳුන්වන මෙන්න මේ ලස්සන පැලේ. ඉතින් මෙයාගේ පැල වලින් අලුත් පැල හදා ගන්නවා වගේම පත්‍ර වලිනුත් අලුත් පැලයක් හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මුලින්ම අපි පෝච්චි මේ විදිහට තෝරගත්ත පැලෙන් මෙන්න මේ විදිහට පත්‍රයක් කපා ගන්නවා. ඉතින් මෙහෙම කපාගත්ත පාත්‍රේ අපි මෙන්න මේ විදිහට අපි හදාගත්ත මාධ්‍යය හිටව ගන්න තමයි තියෙන්නේ. මේ මාධ්‍ය වැලි කොම්පෝස්ට් පොහොර මිශ්‍ර මාධ්‍යයක්. වැලි වැඩිපුර දාගන්න තරමට හොඳයි. ඉක්මනින් මුල් ඇදීම සිද්ධ වෙනවා එතකොට. ඉතින් ওই විදිහට අපි පළවෙනි පත්‍රය හදාගත්තා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙයා. මෙයා පෙපරෝමියා වෝටර්මෙලන් කියලා තමයි මෙයාට කියන්නේ. ඉතින් මෙයාගෙත් කොළ වලින් අපිට පැල හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි දැන් මේ තෝරගත්ත පැලේ අපි කොළයක් කපා ගමු. මේක මෙන්න මේ විදිහට අපිට කොළයක් තෝරගෙන මෙහෙම කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි එතකොට තියෙන්නේ. ඊට පස්සේ මේ නටුව කොටස යට වෙන විදිහට මේ වැලි වල මෙහෙම ගහ ගන්න තමයි අපිට තියෙන්නේ. ඔන්න ඔය විදිහට යා හිටවගෙන ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මෙයා. මෙයාත් ඉතින් අපි හැමෝම දන්න පැලයක්නේ. ලකී ප්ලාන්ට්, මනී ප්ලාන්ට් ඒ වගේ ගොඩක් නම් මෙයාටත් තියෙනවා. ඉතින් මෙයාගේ පැලත් අපිට කොළ වලින් හදා ගන්න පුළුවන්. ඒකටත් කරන්න තියෙන්නේ මේ විදිහට තෝරගත්ත පැලෙන් අපි පත්‍රයක් කපා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ කපාගත්ත පත්‍රෙත් අපි අර මාධ්‍යම තමයි මේ හතරටම තියෙන එකම මාධ්‍යයක්. වැලි කොහොබත් මිශ්‍රණය. ඉතින් මෙහෙම හදාගත්තා. ඊළඟට ඉන්න ඔන්න සකියුලන්ට් පැලයක්. එයාගේ පත්‍ර වලින් අපිට පැල හදා ගන්න පුළුවන්. ඉතින් එයාගේ තෝරගත්ත පැලෙන් අපි මේ විදිහට එමීට කඩලා කොලයක් ගන්නවා. මෙන්න මේ විදිහට එනවා. එයාව නම් පසට යට කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට තියන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔච්චරයි ඔයාලට කරගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකට ජල සම්පාදනය කරන්න. මේ හැම පත්‍රයකටම ඔය විදිහට හිටව ගන්න පුළුවන්. අපි දැන් හදාගෙන ඉවරයි ප්ලාන්ට් හතරම. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් එහෙම මම හදාගත්ත පැල කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන පළවෙනියට පෙන්නපු ස්නේක් ප්ලාන්ට් එක මේ කොළ දෙකක් තමයි මම මේ වැලි වල ගහලා තියෙන්නේ. ඉතින් ඒක මේ බලන්නකො දැන් පැලක් දාගෙන එනවා යාගේ. ඉතින් මේ තියෙන මේ විදිහට හදපු තව පත්‍රයක් මම ගලවලා ඔයාලට පෙන්නන්නේ මේ මුල් වර්ධනය වෙලා තියෙන හැටි ඔයාලට බලා ගන්න පහසු හින්දා. ඉතින් ඊට පස්සේ අනිත් එක්කෙනත් අපි බලමු මේ තියෙන එයා අපේ මනී ප්ලාන්ට් එක. ඉතින් අපි ඒක පත්‍රයක් ගලවලා බලමු කොහොමද කියලා. ඔන්න බලන්න. එයත් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ යාළුවා අපි බලමු. මෙන්න බලන්නකො සකියුලන්ට් පැල වෙලා තියෙන හැටි. චූටි පැල හැදිලා තියෙනවා පත්‍ර වලින්. ඒ වගේම පෙපරෝමියා පැලෙත් ඒ විදිහට මෙන්න කොලෙන් ලස්සන පැලයක් හැදීගෙන එනවා. ඉතින් ඔයාලත් මේ ක්‍රමයේ අත්හදා බලන්න. ඔයාලට පුළුවන් ලස්සනට මේ වගේ පැල හදා ගන්න.